අපි බලමු අද Telegram app එකේ verification එක කරගන්න SMS code එකේ එන්නේ නැති ප්‍රශ්නෙට විසඳුමක් ගැන. ඉතින් කලිනුත් වීඩියෝ එකක් දාලා තිබුණේ ඒක පොඩි හේතු කිහිපයක් නිසා අයින් කරන්න උනා YouTube එකෙන්. ඉතින් අද දැන් බලමු. ඉතින් මගේ කලින් වීඩියෝ එකේ තිබුණු විදියට කරලා සමහර අයට හරි ගිහිල්ලා තිබුණා බහුතරයක් දිනාට. ඉතින් සමහර දේ කට්ටියට වැඩ කරලා තිබුණේ නැහැ. ඉතින් ඉස්සෙල්ලා වීඩියෝ එකේ විදියට නම් ඔයාලා ඉස්සෙල්ලාම යන්න ඕන setting වලට ගිහිල්ලා apps වලට ගිහිල්ලා clear කරගන්න storage එක. ඒ වගේම crash file එකත් clear කරගන්න ඕන. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන Play Store එකට ගිහිල්ලා මෙන්න මේ විදියට search කරගන්න ඕනේ Telegram VPN කියලා. Telegram VPN proxy කියලා හරි VPN කියලා search කරගත්තත් එනවා. හරි ඉතින් ඔන්න ඔය app එක තමයි download කරගන්න තියෙන්නේ. පල්ලෙහා link දාලා තියෙනවා. ඉතින් link වලින් ගිහිල්ලා කැමති අය download කරලා මේ විදිය test කරලා බලන්න. හරි ඉතින් ඔන්න ඔය විදිය download කරගන්න. ඔතන මේ වීඩියෝ එක බලන්නේ subscribe කරලා bell icon එක click කරලා නෑනේ like එකක් දාලා subscribe කරලා bell icon එක click කරලා comment එකක් දාගෙන යන්න. හරි ගියොත් නැතොත් වැරදුනොත්. හරි ඉතින් මෙන්න මේ විදියට MT proxy කියන එක open කරගෙන ඔයාලට කරන්න තියෙන්නේ යටටම ගිහිල්ලා United States කියන එකට කනෙක්ට් කරගන්න proxy එක. ඊට පස්සේ ඔන්න ඔය වගේ proxy එක කනෙක්ට් කරගන්න connect proxy කියලා එනවා Telegram app එකෙන් open වෙලා. ඉතින් connect proxy දෙන්න. ඊට පස්සේ connect proxy දුන්නාට පස්සේ ඔන්න ඔය වගේ අපිට sign up වෙන්න එනවා. ඊට පස්සේ ඔයාගේ phone number එක දාලා sign up වෙන්න. ඊට පස්සේ allow කරන්න මේ එන ටික කියාගෙන යනවා. ඊට වැඩි වගේ. ඉතින් ඔන්න ඔය වගේ කරකිනවා round code එකේ එන්න. ඉතින් ඊට පස්සේ එනවා choose a login. ඉතින් ඒකට email එකක් දාමු අපි. අපේ email එකක් ඔයාගේ තියෙන email එකක් දාගන්න. ඊට පස්සේ verification code එකක් එනවා මේ email එකට. ඉතින් මේ verification code එක හොයාගන්න මම යනවා Gmail එකට. Gmail එකට ගිහින් ඒ email එකේ log වෙලා බලමු ඇවිල්ලා තියෙනවද කියලා refresh පාරක් කළා. ඉතින් log වෙලා නැහැ. so log වෙලා ගන්න. හරි ඇවිල්ලා තියෙන code එක. ඊට පස්සේ මම මේක copy කරගෙන ගිහිල්ලා මේකට paste කරගන්නවා. ඕන්න ඔහොම paste කරගත්තට පස්සේ මටත් වැඩේ හරියන්නේ නැහැ. ඊට පස්සේ දැන් ඉතින් කරන් තියෙන අපිට plan B. ඉතින් ඔයාලට කරන් තියෙන්නේ Chrome එකට යන්න. Chrome එකට යන්න වෙන වැඩ වලට නෙමෙයි. ඔන්න ඔය වගේ new tab එකක් open කරගෙන Chrome එකට ගිහිල්ලා ඔයාලට ඕන කැමති web browser එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් Telegram old version කියලා type කරගන්න. ඊට පස්සේ එනවා up to down කියලා website එකක් එන්නේ. ඒකෙන් තමයි මම recommend කරන්නේ. ඔන්න ඔය වගේ Telegram app එකේ තියෙන old version එක පල්ලෙහාට ගියාට පස්සේ ඔයාලට පෙන්නයි. ඊට පස්සේ ඔන්න ඔහම CMO දීලා යටටම ගිහිල්ලා ඔයාලා තෝරගන්න තියෙන්නේ 11.9.1 කියන version එක තමයි download කරගන්න තියෙන්නේ. 2025 මාර්තු 20 ගණන් වල ඇවිල්ලා තියෙන්නේ. ඔන්න ඔක තමයි download කරගන්න තියෙන්නේ. අපි ඉන්නේ එහෙනම් download කරගමු. download දෙන්න ඔන්න ඔය කරකිලා ඉවරනාට පස්සේ MB 70ක් download button එක click කරාට පස්සේ download වෙනකන් කියන්නේ Patreon channel එක හදන්න දෙපා. හරි ඉතින් download වෙලා ඉවරයි. ඊට පස්සේ මම මෙන්න මේ විදියට ඒක click කරලා notification වලින්ම install කරගන්නවා. මෙන්න මේ වගේ install වෙනවා අපිට පේනවා. install වුණාට පස්සේ දැන් ඉතින් open දෙන්න තියෙනවා. open දුන්නා ඊට පස්සේ ඉස්සෙල්ලා interface එක වගේමයි තියෙන්නේ. අනිවාර්යෙන් අරක delete කරලා මේක install කරගන්න. නැත්නම් කෙලවිලා යාවි. හරි ඉතින් ඔන්න ඔය වගේ number එක ගහගෙන allow දීලා සේරට මේ නේවට allow දීලා ඉස්සරහට යන්න මම මේ විදිහට number එක ගහගෙන ඉස්සරහට යනවා. ඊට පස්සේ SMS code එක ඔයාලගේ phone එකට එයි. මේ අනිවාර්යෙන්ම නික්ටාවට sure විසඳුම තමයි මේක. ඉතින් මේකට SMS එකේ ඉන්නේ WhatsApp එකට සාමාන්‍යයෙන්. ඉතින් WhatsApp එකේ බලන්න WhatsApp එකට හරි normal හරි message එකක් එන්න පුළුවන්. ඉතින් මගේ නම් WhatsApp එකට ඉතින් මම මේ code එක paste කරගන්නවා. මෙන්න මේ විදිහට ඊට පස්සේ දාගෙන ඔන්න ඔය වගේ තමයි interface එක. එහෙනම් ඉතින් subscribe කරලා තියාගෙන ඉස්සරහට set කරමු වීඩියෝ එක.